ඇයි මොකද? මම ඔයාලට කලින් කිව්වනේ. තමන්ගේ කෙල්ල මැල්ල වැටලා හිටියත් ගානක් නැති පිරිමියෙක්ගෙන් මට වැඩක් නැහැ. මේ සම්බන්ධ මෙතනින් ඉවරයි. එච්චරයි. Sende pasu pasu මේ පාර වෙසක් වීන්ට සුදියට තිබ්බෑ. ඔව් ඇයි ගිය සැරේට වඩා කූඩු තිබ්බනේ. අනික මොකද්ද මේ පොඩි මේ පාට සප්පයක් දුන්නා හදන්නේ. මේ හැබැයි ඉස්සරට යන ඒවා නම් ඊට වඩා හොඳට තියෙන්න පුළුවන් ඉස්සර. කැම්පස් එකේ ඉතින් ටික ටික ලස්සනයි ගන්න. මෙන්න දාලා tomorrow morning no any lectures. හැබැයි හෙටත් මම දවල් වෙනා නිදා ගන්න පුළුවන් නේ. හැබැයි අර බලපන් කවුද ඉන්නේ කියලා. යාළුවා දැක්කා. එන්න බලනවා මචං කියලා.
ඉවසීමක් දාන්න. එහෙම කියන්නේ මේ තමයි මගේ ජීවිතයේ ලස්සන එක. එහෙනම් යමුද අපි දැන්? අපි හෙටත් ආයෙත් ඒවට මොකද? මගේ ඔළුව රිදෙනවා. හෙලෝ හෙලෝ. ඊගෝ වගේ අන්දාදත්ත වැඩ අනේ අතනම් මට බෑ. ඒ ඉතින් බැහැ කියන්නේ දැන් ඊ කිව්වනේ අදත් යන් කියලා. ඔයාමනේ කිව්වේ. අනේ අද බෑ. ඉතින් බෑ කියන්නේ කිසිම හේතුවක් නැතුව මම දැන් ඊයේ ඉඳන් බලන් හිටියේ යන් කියලා. කොච්චර බලාපොරොත්තු වෙන්නේ කියලා. අනේ අද මට බෑ. ඇයි ඉතින් බෑ කියන්නේ? අද යන්න බෑනේ. ඒ එකපාරට යන් කියනවා එකපාරට බෑ කියනවා. මොකද්ද යන්න බැරි වෙන්න හේතුව? ඇයි අනේ ඔයා මං කියන එක අහන්නේ නැත්තේ? මං බෑ කියනවනේ. එහෙනම් දැන් ඊයේ කිව්වේ මොකටද යන් කියලා? දැන් අද බෑ කියනවනේ. ඔයා ඉස්සර නම් ඔහොම නෑ. ඔයා දැන් වෙනස් වෙලා. ඔයා දැන් මට ආදරේ නෑ. ඔයා ආදරේ කරන්නේ ඔයාට. මේ ගමන තව කතාවක් කියනවා. මං වගේ ඔළුව රිදෙන හින්දායි බෑ කියන්නේ. හරි හරි එහෙනම් ඔයා කලින් ඔහොම කතාවක් කිව්වේ නෑ නොළු රිදෙනවා කියලා. එහෙනම් අද නොයම් කම. පස්සේ දවසක අපි දෙන්නේ. අන්න යාළුවෙක් කෙනා කඩේට ගිහින් එන්න. අර ඉඳන් මගේ බක්ටි ගිහින් දෙන්න. හෙලෝ ඇයි දැන් මට කතා කරන්නේ? ඇයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ මෙච්චර වෙලා? මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නැහැ. ඇයි දැන් එහෙම කියන්නේ මොකක්ද හේතුව? ඔහොම බුම්මන් ඉන්නේ. ඇයි දැන් ඔයා හවුස් දැක්කේ නැද්ද මම ඔයා ගාවින් යනවා? දැක්කා ඉතින් ඉතින් කියන්නේ ඔයාට එන්න තිබ්බේ නැද්ද මගෙත් එක්ක මගේ උදව්වට? දැන් ඔයා කියන්නේ මම එතනින් නැගිටලා ඔයා එතන අරන් ගිය බඩු ටික ගිහින් දෙන්න කියලාද මට? ඔව් එහෙම නෙවෙයිද වෙන්න ඕනේ? ආ දැන් මං එතනින් නැගිටලා ගියා නම් එතන මාත් එක්ක සෙල්ලම් කරගෙන හිටපු යාළුවෝ මං ගැන මොනවා හිතයිද? යාළුවෝද වටින්නවද නෙමෙයි. ඔයාව තමයි වටින්නේ. ඒ වුණාට ඔයා දැනගන්න ඕන සම්බන්ධයක් ඇතුළු වුණත් ඔයා කොල්ලගේ තත්ත්වය රැකෙන විදිහට ඔයා වැඩ කරන්න. මම මේ වෙලේ එතනින් නැගිටලා ගියා නම් උන් මං ගැන මොනවද හිතන්නේ? ඒ වෙලේ මං එතන සෙල්ලම් කරගෙන හිටියේ. නේ? අනිත් එක ඔයා එතන ගියේ තනියම නෙමෙයිනේ. ඔයාගේ යාළුවොත් එක්කනේ. ඒකත් ඔයා තේරුම් ගන්න. අනිත් එක සම්බන්ධයක් ඇතුලේ කිසිම කෙනෙක්ට 100%ක් පර්ෆෙක්ට් වෙන්න බෑ. ඔයා හිතන හැමදේම මගෙන් ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. හරිද? ඔයා හිතන විදිහේ 100% මිනිසෙක් මට එතන වෙන්න බෑ. ඒක ඔයා තේරුම්ගෙන වැඩ කරන්න ඕන. ඒ විදිහට සම්බන්ධය තියාගෙන යනවා නම් යමු. ඔයා ඒ විදිහට හැදෙන්න තේරෙයි. ඔයා මොනවා කිව්වත් දැන් මට වැඩක් නැහැ. මේ සම්බන්ධය මෙතනින් ඉවරයි. එච්චරයි. මං කලබල වුණා වැඩිවත්. එකතකට එයා කියන කතාවත් ඇත්තක් තියෙනවානේ. මට එයාගේ පැත්තෙන් ටිකක් හිතන්න තිබ්බා. අනේ මට එයා මතක් වෙනවානේ. මේකක් වෙන එක හැම එකටම විසඳුමක් නෙවෙයි.
එදා මේ කතා කරලා විසඳගත්තා නම් අද මෙච්චර දුරක් යන්නේ නෑ.